ආයුබෝවන්. ඔන්න අද මගේ යාළුවන්ට මම 18 වෙනි පාඩම අරගෙන ආවා. ඉතින් අපිත් එක්ක අද අලුත් යාළුවෙක් එකතු වෙනවා නම් මේ පාඩම බලන්න කලින් ඔයාලා අපේ පළවෙනි පාඩම බලන්න. පළවෙනි පාඩමේ ඉඳලා පිළිවෙලට බලාගෙන එන්න. මේ වෙනකන් කරපු හැම පාඩමකම links පල්ලෙහා description එකේ මම දාලා තියෙනවා. ඉතින් මම ගිය සතියේදී am වලින් වාක්‍ය හැදෙන හැටි ඔයාලට කියලා දුන්නා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ is වලින් වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට am ගැන කියලා දුන්නා වගේම අද is ගැනත් කියලා දෙන්න යනවා. is එකෙන් වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙනවා. මම ඔයාලට මේ දේවල් කියලා දෙනකොට ටිකක් විස්තර ඇතුව තමයි කියලා දෙන්නේ. හැබැයි පොඩි අයට මේවා කියලා දෙද්දී එයාලට සරලව කියලා දෙන්න. ඉතින් මම ඔයාලට අද කියලා දෙනවා is එක්ක ක්‍රියාපදයක් එකතු වුණාම වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. අපි එහෙනම් ඉක්මනට බලමු is එක්ක ක්‍රියාපදයක් එකතු වෙලා වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි is එක අපි දාන්නේ ඒක වචන පද විතරයි. is එක අපි දාන්නේ ඒක වචන පද විතරයි. බහුවචන පද දාන්න බෑ. ඒක වචන පද වලට තමයි is කියලා දාන්න පුළුවන්. අන්න ඒක පොඩ්ඩක් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඉතින් ඒක වචන පද කිව්වම අපිට he හරි she හරි it හරි කාගේ හරි නමක් හරි ඒ විදිහට දාන්න පුළුවන්. he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ it කියලා අපිට කියන්න පුළුවන් ඒක කියන එකටත්. ඒ වගේම සත්තුන්ට ඌ කියලා කියන්නේ ඌ කියලා කියනකොටත් අපිට it පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කාගේ හරි නමක්. ඉතින් මම මුලදී කිව්වා වගේ ඔයාලට සරලව තේරුම් ගන්න පුළුවන් is එක්ක අපිට දාන්න පුළුවන් ඒක වචන පද විතරයි කියලා. ඉතින් ඔයාලට ඒක මතක තියාගන්න ලේසියි. අපි බලමු is එක්ක ක්‍රියාපදයක් එකතු කරන්නේ කොහොමද කියලා. මුලින්ම he කියන එක අරගෙන අපි පොඩි වාක්‍යයක් හදලා බලමු. he කියන්නේ ඒක වචන පදයක්. ඉතින් මම ඔයාලට he කියන එක දාලා වාක්‍යයක් කියලා දෙන්න. බලමුකෝ කොහොමද හැදෙන්නේ කියලා. he කියන එකට පස්සේ අපිට දාන්න පුළුවන් is කියන එක. මම මුලදී කිව්වේ මොකද්ද? is එක එන්නේ ඒක වචන පදයක් එක්ක විතරයි කියලා. ඉතින් අපිට he is කියලා කියන්න පුළුවන්. he is. දැන් බලමු ක්‍රියාපදයක් එකතු කරලා. look කියලා කියන්නේ බලනවා කියන එක. look කියන්නේ බලනවා. ඒක ඔයාලට මම කියලා දීලා තියෙනවා. he is look කියලා කියන්න අපිට බෑ. ක්‍රියාපදයට ඉස්සරහින් is කියලා තිබ්බොත් ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඒ ක්‍රියාපදයේ පිටිපස්සට ing එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ he is look කියන්න බෑ. looking කියලා තමයි කියන්න ඕනේ. he is looking එහෙම තමයි කියන්න ඕනේ. මොකද is කියන එක ඉස්සරහා තියෙනවා. ඒ නිසා ක්‍රියාපදයේ පිටිපස්සට ing කියලා අපිට දාන්න වෙනවා. දැන් ඔයාලට මතක් වෙනවා ඇති මම ගිය සතියේදී කියලා දුන්නේ am ගැන. ඉතින් am එකට පස්සේ ක්‍රියාපදයක් ආවත් මම කිව්වා ing එකතු කරන්න ඕනේ කියලා. ඒ වගේම මේ is එකට එහා පැත්තෙන් verb එකක් ආවොත්, ඒ කියන්නේ ක්‍රියාපදයක් ආවොත් ඒකටත් අනිවාර්යයෙන්ම ing එකතු කරන්න මතක තියාගන්න. දැන් බලන්නකෝ he is looking කිව්වේ ඉස්සරහට is කියලා තිබුණ නිසා. අපි දැන් now කියන එකත් එකතු කරලා බලමු. he is looking now. දැන් මේ වාක්‍ය තේරුම මොකද්ද? ඔහු දැන් බලනවා. he is looking now. look කියන්නේ බලනවා, now කියන්නේ දැන්. he is looking now. ඉතින් ඔයාලට මම ගිය සතියේදී කිව්වා වගේ මේ වාක්‍යවලටත් ඔයාලට පුළුවන් දැන් කර ඉන්න දෙයක් ගැන කියද්දි මෙහෙම ing කියලා එකතු කරලා මේ විදිහට වාක්‍ය කියන්න. ඉතින් ආපහු බලන්නකො මම දැන් කිව්ව වාක්‍ය he is looking now. ඒ කියන්නේ ඔහු දැන් බලනවා. ඒ කියන්නේ ඔහු දැන් බල ඉන්නවා. ඉතින් දැන් කරන දෙයකට ඔයාලට මේ වගේ වාක්‍ය කියන්න පුළුවන්. he is looking now. ඒ කියන්නේ ඔහු දැන් බලනවා. ඒ වගේම අපි මෙතනට she දාලා බලමුකෝ. she is looking now. ඒ කියන්නේ ඇය දැන් බලනවා. she is looking now. ඒ වගේම it දාලා බලමුකෝ. it is looking now. මෙතන it කියලා කියන්නේ ඌ කියන එක. it is looking now. ඌ දැන් බලනවා. රුවිනි is looking now. රුවිනි දැන් බලනවා. ඒ වගේ අපිට නමක් උනත් දාලා කියන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපිට he is, she is, it is, Ruvini is, Dylan is, the cat is, the dog is, the sun is ඔය විදිහට අපිට ඒක වචන පද දාලා is එක කියන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ දේවල් තේරෙනවා ඇති කියලා. ඔයාලා මතක තියාගන්න ඕන එකම දේ තමයි is එකත් එක්ක අපිට දාන්න පුළුවන් ඒක වචන පද විතරයි. ඒ වගේම is එකට එහා පැත්තෙන් ක්‍රියාපදයක් ආවොත් ඒ ක්‍රියාපදයේ අගට ing කියලා එකතු කරන්න මතක තියාගන්න. ඉතින් ඔයාලට තාම හරියට තේරුනේ නැත්තම් මම තව සැරයක් කියලා දෙන්නම්. is කියන එකත් එක්ක අපිට දාන්න පුළුවන් ඒක වචන පද විතරයි. ඒ කියන්නේ he, she, it කාගේ හරි නමක් ඒ වගේ ඒක වචන පදයක් නම්
අපිට is එක දාන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කලින් කිව්වා it කියන එක අපිට මොකක් හරි දෙයකට එහෙම නැත්නම් සතෙක්ට ඒ කියන්නේ ඌ කියනවා වගේ එහෙම පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලන්නකෝ he හරි she හරි it හරි name එකක් එක්ක හරි is ඇවිල්ලා verb එකක් ආවොත් ඒ කියන්නේ ක්‍රියාපදයක් ආවොත් ඒ ක්‍රියාපදය අගට ing කියලා එකතු වෙන්න ඕනේ. තව සැරයක් බලන්නකෝ he හරි she හරි it හරි name එකක් හරි එක්ක is ඇවිල්ලා ක්‍රියාපදයක් ආවොත් ඒ ක්‍රියාපදය අගට ing කියලා එකතු වෙනවා. ඉතින් අපිට මේ is එක්ක he is, she is, it is, Ruvini is, Dylan is, the dog is, the cat is, the sun is ඔය විදිහට අපිට ඒක වචන පද ඕන එකක් කියන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට කලින් කියලා දුන්නා he is looking now. ඔහු දැන් බලනවා. he කියලා කියන්නේ ඒක වචන පදයක්. ඒ නිසා අපිට is එකතු කරන්න පුළුවන්. is තියෙන නිසා look කියලා නෙවෙයි අපිට කියන්න වෙන්නේ looking කියලා. he is looking now. now කියන්නේ දැන්. he is looking now. ඔහු දැන් බලනවා. is නිසා looking කියලා කියන්න ඕනේ. ඉතින් මේ විදිහට අපිට she is looking now, it is looking now, Ruvini is looking now, Dylan is looking now, the dog is looking now, the cat is looking now. ඔය විදිහට ඒක වචන පද එකතු කරලා අපිට මේ වගේ වාක්‍ය කියන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට දැන් හොඳටම තේරෙන්නේ නැති කියලා. පොඩි අයට මේවා කියලා දෙනකොට ගොඩක් සරල විදිහට කියලා දෙන්න. ඉතින් ඔයාලා මේවා හරියට මතක තියාගන්න. අපි එහෙනම් ඉක්මනට බලමු අද ඉගෙන ගන්න යන වාක්‍ය මොනවද කියලා. ඉතින් අද මුල්ම වාක්‍ය තමයි he is playing now. he is playing now. ඔහු දැන් සෙල්ලම් කරනවා. එහෙම නැත්නම් ඔහු දැන් සෙල්ලම් කර කර ඉන්නවා. he is playing now. දැන් කර කර ඉන්න දෙයකට තමයි මේ වගේ වාක්‍ය අපි කියනවා කිව්වේ. he is playing now. is කියලා තියෙන නිසා play කියලා කියන්න බෑ. playing කියලා තමයි කියන්න ඕනේ. he is playing now. he is playing now. ඔහු දැන් සෙල්ලම් කරනවා. එහෙම නැත්නම් ඔහු දැන් සෙල්ලම් කර කර ඉන්නවා. ඔහු දැන් සෙල්ලම් කරන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද බලමුකෝ. he is not playing now. he is not playing now. ඒ කියන්නේ ඔහු දැන් සෙල්ලම් කරන්නේ නැහැ. not කියන්නේ නැහැ කියන එක. he is not playing now. he is not playing now. ඔහු දැන් සෙල්ලම් කරන්නේ නැහැ. ඔහු දැන් සෙල්ලම් කරනවද? කොහොමද අහන්නේ? is he playing now? is he playing now? ඔහු දැන් සෙල්ලම් කරනවද? මේක ප්‍රශ්නයක් විදියට ඇහුවේ කොහොමද? is කියන එක ඉස්සරහට අරගෙන. is he playing now? ඒ කියන්නේ ඔහු දැන් සෙල්ලම් කරනවද? මුලින්ම අපි කිව්වා he is playing now කියලා. ඒ කියන්නේ ඔහු දැන් සෙල්ලම් කරනවා කියලා. දැන් කිව්වා is he playing now? ඔහු දැන් සෙල්ලම් කරනවද කියලා. ඉතින් මේ වගේ is එක මුලට අරගෙන අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. is he playing now? ඔහු දැන් සෙල්ලම් කරනවද? ඔහු දැන් සෙල්ලම් කරන්නේ නැද්ද? කොහොමද අහන්නේ? is he not playing now? is he not playing now? is එක මුලට අරගත්තා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. is he not playing now? ඔහු දැන් සෙල්ලම් කරන්නේ නැද්ද? අපි බලමු ඊළඟ වාක්‍යය මොකක්ද කියලා. she is listening now. listen කියන්නේ සවන් දෙනවා. she is listening now. ඒ කියන්නේ ඇය දැන් සවන් දෙනවා. she is listening now. ඇය දැන් සවන් දෙනවා. ඉතින් she කියන එකත් එක්කත් is ආවට පස්සේ listen නෙවෙයි listening කියලා තමයි කියන්න ඕනේ. she is listening now. ඇය දැන් සවන් දෙනවා. ඇය දැන් සවන් දෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? she is not listening now. she is not listening now. ඇය දැන් සවන් දෙන්නේ නැහැ. she is not listening now. ඇය දැන් සවන් දෙන්නේ නැහැ. ඇය දැන් සවන් දෙනවද? කොහොමද අහන්නේ? is she listening now? is she listening now? ඒ කියන්නේ ඇය දැන් සවන් දෙනවද? is එක මුලට අරගෙන ප්‍රශ්නයක් අහනවා. is she listening now? ඇය දැන් සවන් දෙනවද? ඇය දැන් සවන් දෙන්නේ නැද්ද? is she not listening now? is she not listening now? ඇය දැන් සවන් දෙන්නේ නැද්ද? is she not listening now? ඇය දැන් සවන් දෙන්නේ නැද්ද? අපි බලමු ඊළඟ වාක්‍යය මොකක්ද කියලා. the dog is running now. the dog is running now. ඒ කියන්නේ බල්ලා දැන් දුවනවා. බල්ලා දැන් දුවනවා. the dog is running now. බල්ලා දැන් දුවන්නේ නැහැ. කොහොමද කියන්නේ? the dog is not running now. the dog is not running now. බල්ලා දැන් දුවන්නේ නැහැ. the dog is not running now. බල්ලා දැන් දුවන්නේ නැහැ. බල්ලා දැන් දුවනවද? කොහොමද කියන්නේ?
Is the dog running now? Is the dog running now? බල්ලා දැන් දුවනවද? Is the dog running now? බල්ලා දැන් දුවනවද? බල්ලා දැන් දුවන්නේ නැද්ද? Is the dog not running now? Is the dog not running now? බල්ලා දැන් දුවන්නේ නැද්ද? අපි බලමු ඊළඟ වාක්‍යය මොකක්ද කියලා. උදේනි is thinking now. උදේනි දැන් හිතනවා. උදේනි is thinking now. උදේනි දැන් හිතනවා. උදේනි දැන් හිත ඉන්නවා. උදේනි දැන් හිතන්නේ නැහැ. කොහොමද කියන්නේ? උදේනි is not thinking now. උදේනි is not thinking now. උදේනි දැන් හිතන්නේ නැහැ. උදේනි දැන් හිතනවද? කොහොමද කියන්නේ? is උදේනි thinking now. is උදේනි thinking now. උදේනි දැන් හිතනවද? is උදේනි thinking now. උදේනි දැන් හිතනවද? උදේනි දැන් හිතන්නේ නැද්ද? is උදේනි not thinking now. is උදේනි not thinking now. උදේනි දැන් හිතන්නේ නැද්ද? not කියන්නේ නැහැ. is උදේනි not thinking now. උදේනි දැන් හිතන්නේ නැද්ද? අපි බලමු ඊළඟ වාක්‍යය මොකක්ද කියලා. My friend is reading a book now. My friend is reading a book now. ඒ කියන්නේ මගේ යාළුවා දැන් පොතක් කියවනවා. My friend is reading a book now. මගේ යාළුවා දැන් පොතක් කියවනවා. මගේ යාළුවා දැන් පොතක් කියව ඉන්නවා. ඉතින් ඔයාලට මේකට කියන්න පුළුවන් my friend is reading a novel now. My friend is reading a newspaper now. ඒ වගේ කැමති දෙයක් කියන්න පුළුවන්. අපහු බලන්නකෝ. My friend is reading a book now. ඒ කියන්නේ මගේ යාළුවා දැන් පොතක් කියවනවා. My friend is not reading a book now. ඒ කියන්නේ මගේ යාළුවා දැන් පොතක් කියවන්නේ නැහැ. My friend is not reading a book now. මගේ යාළුවා දැන් පොතක් කියවන්නේ නැහැ. මගේ යාළුවා දැන් පොතක් කියවනවද? කොහොමද කියන්නේ? Is my friend reading a book now? Is my friend reading a book now? මගේ යාළුවා දැන් පොතක් කියවනවද? Is my friend reading a book now? මගේ යාළුවා දැන් පොතක් කියවනවද? මගේ යාළුවා දැන් පොතක් කියවන්නේ නැද්ද? කොහොමද කියන්නේ? Is my friend not reading a book now? Is my friend not reading a book now? මගේ යාළුවා දැන් පොතක් කියවන්නේ නැද්ද? Is my friend not reading a book now? මගේ යාළුවා දැන් පොතක් කියවන්නේ නැද්ද? අපි බලමු ඊළඟ වාක්‍යය මොකක්ද කියලා. Mother is cooking now. ඒ කියන්නේ අම්මා දැන් උයනවා. Mother is cooking now. අම්මා දැන් උයනවා. අම්මා දැන් උයන්නේ නැහැ කියන්නේ කොහොමද? Mother is not cooking now. Mother is not cooking now. අම්මා දැන් උයන්නේ නැහැ. Mother is not cooking now. අම්මා දැන් උයන්නේ නැහැ. අම්මා දැන් උයනවද? කොහොමද කියන්නේ? Is mother cooking now? Is mother cooking now? අම්මා දැන් උයනවද? Is mother cooking now? අම්මා දැන් උයනවද? අම්මා දැන් උයන්නේ නැද්ද කියන්නේ කොහොමද? Is mother not cooking now? Is mother not cooking now? අම්මා දැන් උයන්නේ නැද්ද? Is mother not cooking now? අම්මා දැන් උයන්නේ නැද්ද? ඉතින් මේ සතියේදී ඔයාලට ওই වාක්‍ය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මම හැම වාක්‍යයකටම now කියලා දැම්මේ ඔයාලට කියලා දෙන්න ඕන නිසා. හැබැයි ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕන නැහැ. දැන් කර ඉන්න දෙයක් ගැන කියනවා නම් තමයි අපි මේ විදිහට වාක්‍ය කියන්නේ. අපි ආපහු ඉක්මනට බලමු අද ඉගෙනගත්ත වාක්‍ය මොනවද කියලා. He is playing now. ඔහු දැන් සෙල්ලම් කරනවා. He is not playing now. ඔහු දැන් සෙල්ලම් කරන්නේ නැහැ. Is he playing now? ඔහු දැන් සෙල්ලම් කරනවද? Is he not playing now? ඔහු දැන් සෙල්ලම් කරන්නේ නැද්ද? She is listening now. ඇය දැන් සවන් දෙනවා. She is not listening now. ඇය දැන් සවන් දෙන්නේ නැහැ. Is she listening now? ඇය දැන් සවන් දෙනවද? Is she not listening now? ඇය දැන් සවන් දෙන්නේ නැද්ද? The dog is running now. බල්ලා දැන් දුවනවා. The dog is not running now. බල්ලා දැන් දුවන්නේ නැහැ. Is the dog running now? බල්ලා දැන් දුවනවද? Is the dog not running now? බල්ලා දැන් දුවන්නේ නැද්ද? උදේනි is thinking now. උදේනි දැන් හිතනවා. උදේනි is not thinking now. උදේනි දැන් හිතන්නේ නැහැ. Is උදේනි thinking now? උදේනි දැන් හිතනවද? Is උදේනි not thinking now? උදේනි දැන් හිතන්නේ නැද්ද? My friend is reading a book now. මගේ යාළුවා දැන් පොතක් කියවනවා. My friend is not reading a book now. මගේ යාළුවා දැන් පොතක් කියවන්නේ නැහැ. Is my friend
reading a book now? මගේ යාළුවා දැන් පොතක් කියවනවද? Is my friend not reading a book now? මගේ යාළුවා දැන් පොතක් කියවන්නේ නැද්ද? Mother is cooking now. අම්මා දැන් උයනවා. Mother is not cooking now. අම්මා දැන් උයන්නේ නැහැ. Is mother cooking now? අම්මා දැන් උයනවද? Is mother not cooking now? අම්මා දැන් උයන්නේ නැද්ද? ඉතින් ඔයාලා මේ වාක්‍ය ටික හොඳටම පුරුදු වෙන්න. අපි එහෙනම් ලබන සතිය අලුත් පාඩමකින් හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් මගේ හැම යාළුවෙක්ම ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ.